මම දැන් ඇප්ලයි කරගෙන ඉන්නේ නීලා ස්ටෝන් එක. බලමු රිසල්ට් එක. මේක අයින් කරගත්තට පස්සේ මුලින්ම මගේ අතේ තියෙන ටික රිමූව් කරලා කොහොමද ඔයාලා මොකද හිතන්නේ වෙනසක් තියෙනවද? ගොඩක් මොරක්කන් ලේඩීස්ලා යූස් කරන්නේ මේ නීල පවුඩර් එක. ඉතින් ඔයාලා දැක්ක ඇතිනේ මම කොහොමද නීල පවුඩර් එක යූස් කරේ කියලා. මේක තමයි රිසල්ට් එක. නීල පවුඩර් එක යූස් කරලා ඉවර වුණාට පස්සේ මේ මම මුකුත් මේකප් නැතුව ඉන්නේ. මුකුත් ෆිල්ටර්ස් මේකප් නැතුව. ඉතින් මේක මම අද ෆස්ට් ටයිම් තමයි යූස් කරේ. මේක ස්ටෝන් එකක් විදිහට තියෙන්නේ. ඉතින් කුඩු කරලා තමයි ඔයාලා වීඩියෝ එකේ දකින්න ඇති. ඉතින් කොහොමද මගේ ස්කින් එකේ වෙනස? ඉතින් ඔයාලට පුළුවන් මේ ස්ටෝන් එක යූස් කරලා බලන්න. මට දැනෙනවා ස්කින් එක ගොඩක් සොෆ්ට් වෙලා වගේ. සොෆ්ට් වෙලා ටික බ්‍රයිට්නස් ගතිය ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ෂයිනි එකක් තියෙනවා. හරියට කොරියන් ස්කින් එකක් වගේ. හරි. ඔයාලත් යූස් කරලා බලන්න එහෙනම්. බයි බයි.